අයිබෝන් නංගි මල්ලි මම චතුර කුලසේකර මේ වන විට මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පියටේ අවසන් වසරේ ඉගෙනුමට බවින් සිටිනවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ත්‍රිකෝණමිති පාඩමේ ඊටාම පොඩි ඒනට ඊටාම වැදගත් කොටසක්. මම අද මේ පාඩම උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණමිති පාඩම ඉස්සරහට ඉගෙන ගන්න ඉන්න නංගිලා මල්ලිලාටත් දැනට ත්‍රිකෝණමිති පාඩම ඉගෙනගෙන ඉන්න නමුත් මම අද උගන්වන්න යන පාඩම පැටලිලි සහගත නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒගොල්ලෝ වෙනුවෙනුත් නංගි මල්ලි මම දැන් උදාහරණ ගණන්තියක් ලියලා තියෙනවා. මම ඒවට අදාළ උත්තර ටික ඉස්සරහින් ලියාගෙන යන්න. ලියාගෙන ගිහලා ඉවරලා මේවට උත්තර ගත්තේ කොහොමද කියලා මම සරලව ඔයගොල්ලන්ට උගන්වන්නම්. sin 90 θ cos θ 5 බෙදීම 2 කියන්නේ අනුගම තමයි. මම මේ යටින් ලියලා තින්නෙත් 5 බෙදීම 2 කියන්නේ අංශක වලින් ගත්තොත් 90යි. මම ඒකත් එහෙම ලියන්න. cos 90 θ එතකොට sin θ tan 5 දන θ tan θ cos 3යි 5 බෙදීම 2 කරන θ ඍණ sin θ cos 2යි 5 θ cos θ sin 2යි 5 θ ඍණ sin θ tan 3යි 5 බෙදීම 2 කරන θ cot θ මේකෙදී නංගි මල්ලි හරියට උත්තරේ ගන්න නම් මුලින්ම අපි ස්ටෙප් දෙකක් සලකන්න ඕනේ. හරිද? මම මුලින්ම පළවෙනි ස්ටෙප් එක මුලින්ම කියලා දෙන්න. ඊට පස්සේ මම කියන්නම් දෙවෙනි ස්ටෙප් එක. මුලින්ම නංගි මල්ලියේ අපි බලන්න ඕනි මෙතන තියෙන කියන්නේ රේඩියන් කෝණේ නැත්තම් මෙතන අංශක වලින් ගත්තොත් මුලින්ම බලන්න මෙතන තියෙන්නේ 5 බෙදීම 2 ඔත්තේ ගුණාකාරයක්ද ඉරට්ටේ ගුණාකාරයක්ද කියලා. හරිද? ඉරට්ටේ ගුණාකාරයක්ද ඔත්තේ ගුණාකාරයක්ද කියලා මුලින්ම බලන්න. පළවෙනි ස්ටෙප් එකේදී කරන දේවල්. හරිද? මෙතන තියෙන්නේ 5 බෙදීම 2 ඔත්තේ ගුණාකාරයක් නම් මේක මෙහෙට කන්වර්ට් කරනකොට sin තිබ්බොත් cos වෙනවා. cos තිබ්බොත් sin වෙනවා. tan තිබ්බොත් cot වෙනවා. එහෙම වෙන්නේ 5 බෙදීම 2 ඔත්තේ ගුණාකාර තිබ්බොත්. හැබැයි ඉරට්ටේ ගුණාකාරයක් තිබ්බොත් එහෙම මාරු වෙන්නේ නැහැ. sin තිබ්බොත් sin වෙනවා. cos තිබ්බොත් cos වෙනවා. tan තිබ්බොත් tan වෙනවා. හරිද? මම මේක පෙන්නන්නම්. දැන් මෙතන sin 5 බෙදීම 2 දන ටීටන තියෙන්නේ. එතකොට 5 බෙදීම 2 ඔත්තේ ගුණාකාරයක්. අනිවාර්යෙන් එහෙනම් sin එක cos වෙනවා. මෙතන ගියොත් තුන්වෙනි එකට ගියාට පස්සේ cos 5 බෙදීම 2 ඍණ θ. මුලින් බලනවා රේඩියන් වලින් තියෙන කෝණය 5 බෙදීම 2. ඒ කියන්නේ 90 ඔත්තේ ගුණාකාරයක්ද ඉරට්ටේ ගුණාකාරයක්ද? රේඩියන් වලින් ගත්තොත් 5 බෙදීම 2 අංශක වලින් ගත්තොත් 90 බලනවා රේඩියන් වලින් තියෙනවා නම් 5 බෙදීම 2 සලකලා 5 බෙදීම 2 කියන්නේ අංශක 90නේ. එහෙනම් ඒකේ තියෙන්නේ ඉරට්ටේ ගුණාකාරයක්ද ඔත්තේ ගුණාකාරයක්ද බලන්න. මෙතන බලන්න 5 බෙදීම 2 තියන්නේ ඔත්තේ ගුණාකාරයනේ. එහෙනම් cos එක අනිවාර්යෙන් sin වෙනවා. ඔයාල පේනවනේ. cos එක sin වෙනවා. ඊට පස්සේ ඊළඟ උදාහරණය tan 5 දන θ. 5 කියන්නේ 5 බෙදීම 2 මේ ඉරට්ටේ ගුණාකාරයක්නේ. 5 බෙදීම 2 දෙකෙන් වැඩි කරපුවම 5 යන්නේ නේද? එතකොට ඉරට්ටේ ගුණාකාරයක් නම් මං කිව්වා මාරු වෙන්නේ නැහැ. sin cos වෙන්නෙත් නැහැ. cos sin වෙන්නෙත් නැහැ. tan cot වෙන්නෙත් නැහැ. tan තිබ්බොත් tan වෙනවා. sin තිබ්බොත් sin වෙනවා. cos තිබ්බොත් cos වෙනවා. දැන් මෙතන තියෙන්නේ sin 5 නේ. tan 5 නේ. tan 5 එහෙනම් tan ම උත්තරේ එන්න ඕනේ. මෙතනද ඊළඟ උදාහරණය මොකද වෙන්නේ? ඊළඟ උදාහරණේ තියෙන්නේ cos 3යි 5 බෙදීම 2 කරන θ. දැන් බලන්න 5 බෙදීම 2 ඔත්තේ ගුණාකාරයක්නේ. අනිවාර්යෙන් කන්වර්ට් කරනකොට මේ පැත්තට cos එක sin වෙන්න ඕනේ. හරි ඒකත් හරි. දැන් මෙතන 2යි 5 බලන්න. 2යි 5 ගත්තාම 5 බෙදීම 2 4ෙන් ගුණ කරපුවාම තමයි 2යි 5 එන්නේ.
දෙකට දෙක කැපිලා ගියපම 2යි. ඒ කියන්නේ 5 බෙදීම 2 ඉරට්ටේ ගුණාකාරයක්. එහෙනම් මාරු වෙන්නේ නැහැ. cos එක cos නම් cosම තමයි. මෙතන බලන්න sin වල 2යි නේ. එහෙනම් මාරු වෙන්නේ නැහැ. sin තියෙනවා නම් sin. දැන් මෙතන ගත්තම tan වල 5 බෙදීම 2 3ක් නේ. ඒ කියන්නේ ඔත්තේ ගුණාකාරයන්. එහෙනම් tan cot වෙනවා. දැන් නම් මේ මල්ලි පළවෙනි ස්ටෙප් එක හරිනේ. දැන් යමු අපි දෙවෙනි ස්ටෙප් එක කොහොමද කරන්නේ කියලා බලන්න. දෙවෙනි ස්ටෙප් එකේදී නම් මේ මල්ලි අපිට සලකන්න වෙනවා ක්‍රමයක් All St. Thomas College කියලා මෙතඩ් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා තමයි අපි දෙවෙනි ස්ටෙප් එක කරන්නේ. හරිද? එතකොට අපිට මුලින්ම මේ වගේ රූප සටහනක් ඇඳ ගන්න වෙනවා. මම පොඩ්ඩක් මේක මෙහාට ගන්නම්. මෙන්න මේ වගේ. මේකට අපි කියනවා All St. Thomas College method එක කියලා. ඒක පාවිච්චි කරලා තමයි අපි දෙවෙනි ස්ටෙප් එකේ කරන්නේ. මේකෙදි නම් මල්ලි අපි මේ දෙවෙනි ස්ටෙප් එකේදී කරන්නේ දැන් මේක ලකුණ මාරු වෙන කලන්දරයකුත් තියෙනවා මේකේ. දැන් ඔයගොල්ලෝ දැක්ක මේ උදාහරණ බලන්න cos එක sin වෙන ගමන් මෙතන ඍණ ලකුණකුත් ඇවිල්ලා. නේද? ඒක ධනද එන්නේ ඒක ලකුණ මාරු වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපි දෙවෙනි ස්ටෙප් එකකින්. ඒක කරන්න කොහොමද කියලා මම දැන් කියලා දෙන්නම්. ඒකට මෙන්න මේ වගේ මම කියවනේ All St. Thomas College කියන මෙතඩ් එක පාවිච්චි කරන්න වෙනවා. ඒකට මම මේ වගේ රූප සටහනක් නැඳ ගන්නවා. මෙහෙමයි. මුලින්ම මෙතන all කියලා ලියා ගන්න. මෙතන St. Thomas මෙතන College. මේක නංගි මල්ලි ඇවිල්ලා පළමු වෘත්තපාදය කියලා කියනවා. මේක දෙවෙනි වෘත්තපාදක කියනවා. මේක තුන්වෙනි වෘත්තපාදක කියනවා. මේක හතරවෙනි වෘත්තපාදක කියනවා. මෙතන ගත්තොත් එම රීඩින් වලින් ගත්තොත් බිඳුව නැත්තම් 2.5 2.5 ආවේ කොහොමද කියලා මම පස්සේ කියන්නම්. මෙතන 5 බෙදීම 2 මෙතන 5 මෙතන 3ක් 5 බෙදීම 2 මේකේ වටයක් ගියපො අනුම කැලි 4නේ කඩලා තියෙන්නේ. මෙතන 5 බෙදීම 2 එනවා. මෙතන 5 එනවා. මෙතන 3යි 5 බෙදීම 2 එනවා. ආය වටයක් ගිහලා ආපුවම 2යි 5 එනවා. හරිද? පළමු වෘත්තපාදකයේදී නංගී මල්ලියේ sin cos tan කියන තුන් දෙනාම ධන වෙනවා. තුන් දෙනාම ධන. දෙවන වෘත්තපාදකය. ඒ කියන්නේ මේ මම පාර ගන්න. ඒ වෘත්තපාදකයේ තුලදී ධන වෙන්නේ. එහෙනම් දෙවන වෘත්තපාදකයේ තුලදී ධන වෙන්නේ sin විතරයි. තුන්වෙනි වෘත්තපාදකයේ තුලදී ධන වෙන්නේ tan විතරයි. හතරවෙනි වෘත්තපාදකයේදී ධන වෙන්නේ cos විතරයි. දැන් මේක අපි දැනගෙන ඉන්න ඕනේ. මේක හරියට දැනගත්තා නම් අපිට දෙවෙනි ස්ටෙප් එකත් වර්ධින්න නැතුව හරියට කරගන්න පුළුවන්. පළවෙනි ස්ටෙප් එක දැන් ක්ලියර්. දැන් දෙවෙනි ස්ටෙප් එකත් ඉගෙන ගමු. අපි මේ උදාහරණයෙන් පටන් ගමුකෝ. cos 3යි 5 බෙදීම 2 කරන θ කියන එකේ. දැන් බලන්න අංගේ මල්ලේ cos 3යි 5 බෙදීම 2 කරන θ. 3ක් 5 බෙදීම 2 කියන්නේ මේ මෙතනනේ මේ ඉරනේ. 3ක් 5 බෙදීම 2 කරන θ. කියන්නේ මේ. දැන් මේකේ අංගේ මල්ලේ θ කියන කෝණය බිඳුවට වඩා විශාලයි 5 බෙදීම 2ට වඩා කුඩායි කියලා අපි උපකල්පනය කරනවා. එතකොට නංගි මල්ලියේ 3යි 5 බෙදීම 2 ඍණ θ කියලා කියන්නේ අනිවාර්යයෙන් මෙන්න මේ කලාපය තුල පවතින කෝණයක්. θ කියන්නේ අනිවාර්යෙන් සුළු කෝණයක්නේ. එහෙනම් මේකෙන් මෙහාට යන්නේ නැහැ. අනිවාර්යෙන් මෙන්න මේ කලාපය තුල පවතින කෝණයක් තමයි 3යි 5 බෙදීම 2 ඍණ θ කියලා කියන්නේ. එතකොට අපි දන්නවා ඔය කලාපයේ තුලදී ධන වෙන්න පුළුවන් tan. All St. Thomas College. tan තමයි ධන වෙන්නේ. එහෙනම් නම් මේ මල්ලි දැන් මෙතන තියෙන්නේ cos නේ. එහෙනම් ඍණ වෙනවා. අයියේ මෙතනදී ධන වෙන්න පුළුවන් tan තිබ්බොත් විතරයි. ඒ වුණාට තියෙන්නේ cos නේ. cos තියෙනවා නම් අනිවාර්යෙන් ඍණ වෙන්න ඕනේ. හරිද? ඒක තේරුණා කියලා මම හිතනවා. ඊළඟ උදාහරණයට ගියපම cos 2.5 ඍණ θ. 2.5 කියන්නේ මෙතනනේ. 2.5 ඍණ θ කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ කලාපේ. හතරවන වෘත්තපාදයේ තුල පවතින කෝණයක්. θ ඇවිල්ලා 5 බෙදීම 2කට වඩා කුඩායි. බිඳුවට විශාල හින්දා මේ පැත්තට යන්නේ නැහැ. අනිවාර්යෙන් මේ θ කියන්නේ සුළු කෝණයක්. අනිවාර්යෙන් මෙන්න මේ කලාපයේ තුල පවතින කෝණයක්.
2යි ඉන්න θ කියලා කියන්නේ. එතකොට 2යි නේ. 2යි ඉන්න θ නේ. එතකොට නම් ඉමල්ලි බලන්න මේ කලාපය තුල ධන වෙන්නේ cos විතරයිනේ. ඕල් සෙන්ට් තෝමස් කොලෙජ්. මේ කලාපය තුලදී cos විතරයි ධන වෙන්නේ. අපේ ඉන්නෙත් cos. එහෙනම් ධන ඍණ වෙන්නේ නැහැ ධනම තමයි. ඊළඟ උදාහරණයට ගියපොම sin 2යි ඉන්න θ. ඒත් නංගී මල්ලි අර උඩ කෝණයමනේ කියන්නේ cos 2යි ඉන්න θ කියන ඒ කියන්නේ මෙන්න මේ හතර වෙනි වෘත්ත පාදයේ ඇතුළත තියෙන කෝණයක්. ඒක තුලදී ධන වෙන්නේ කවුද cos විතරයිනේ. හැබැයි අපේ මෙතන ඉන්නේ sin. අපේ එතන ඉන්නේ sin නේ. එතකොට අනිවාර්යෙන් ඍණ වෙන්න ඕනේ. ඇයි? මෙතනදී ධන වෙන්නේ cos විතරයි. හතර වෙනි වෘත්ත පාදකයේ ධන වෙන්නේ cos විතරයි. එනකොට අපේ ඉන්නේ sin. ඍණ වෙනවා. ඊට පස්සේ ඊළඟ උදාහරණයට ගියපොම තියෙන්නේ tan 3යි 5 බෙදීම 2 කරන θ. 3යි 5 බෙදීම 2 කරන θ කියලා කියන්නේ මෙන්න මේ කලාපේ කෝණය. මේ 3යි 5 බෙදීම 2 වෙන θ. එතකොට අපි දන්නවා ඔය කලාපය තුලදී ධන වෙන්නේ tan. හැබැයි අපෙත් ඉන්නේ කවුද? tan. එහෙනම් ධන ඍණ මාරු වෙන්නේ නැහැ. ධනමයි එන්නේ. හරි. එතකොට නම් ඉමලි ඒ ටික මම තේරුණා කියලා හිතනවා. tan එක කොට්ටුනේ කොහොමද කියලා මම ඔයාලට කියලා දුන්නා. ධන ඍණ මාරු වෙන්නේ කොහොමද කියලා දැන් කියලා දුන්නා. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට මේක හොඳින් පැහැදිලි වුණා කියලා.